අයිබෝ හොඳට නැස්ස තිබ්බ නේද? හැමෝම හොඳින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. හැබැයි ඉතින් වැස්ස දවස් ටික මට නම් ඒ තරම් හොඳ වුණේ නෑ. මුණ හැදුනා හොඳට මුණ හැදුනා ලොකු කට්ටක් කෑවා. දැන් තමයි යන්තම් රිකවර් වෙගෙන එන්නේ. මොනා කරන්නේ? වීඩියෝ එකක් දාන්න නැත්නම් බෑ නේද? ඒ නිසා මේ උනාස්සෙම මම හිතුවා අපිට උණ හැදුනහම අනවබෝධයෙන් හොඳයි කියලා හිතලා කරන වැරදි 4ක් සහ ඒ වැරදි 4ෙන් අපි අත්මි දෙන්නේ කොහොමද කියලා වාට කියලා දෙන්න. අපිට උණ හැදුනහම අපි නිතරම උත්සාහ කරන්නේ උණ අඩු කරගන්න බස්ස ගන්න නේද? හැබැයි අපි හොඳයි කියලා හිතාගෙන මේ අද කතා කරන්න යන වැරදි 4 කරාම වෙන්නේ ඔයාට උණ බස්ස ගන්න තියෙන chance එක අඩු වෙනවා. ඒ වගේම උණ හොඳ වෙන්න තව කල් යන එක. උණක් හැදුනහම අපි කරන පළවෙනිම මිස්ටේක් එක පළවෙනිම වැරද්ද තමයි ඕනෝට වඩා ඇඳුම් අඳින එක, ඕනෝට වඩා ඇඟ කවර් කරගන්න එක, ඉහෙන් කනින් පොරව ගන්න එක. උණ හැදුනහම අපේ ඇඟ ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට ඒ උෂ්ණත්වය පිට වෙනවා. අපේ ඇඟේ තාප හානි සිද්ධ වෙනවා. තාප හානි වළක්ව ගන්න මොකද වෙන්නේ? අපේ ඇඟ පොරව ගන්න අපිට සීතල දැනෙනවා. ඊටත් අමතරව තාපය තව නිෂ්පාදනය කරගන්න අපේ ඇඟ මාංශ පේශි ඒගොල්ලන් පටන් ගන්නවා. හරිද? එතකොට අපි ඔන්න හොඳට පොරව ගන්න. විශේෂයෙන්ම මේ වගේ සීතල කාලේ උණක් හැදුනහම අපි දන්නවා අපි බොහෝ දෙනෙක් නිදා ගන්නකොට පවා එක බ්ලැන්කට් එකක් නෙවෙයි එක බෙඩ් ෂීට් එකක් නෙවෙයි බෙඩ් ෂීට් 4-5 දාගෙන ඔළුවත් එක්ක සම්පූර්ණ මූණත් එක්ක වැහෙන්න පොරව ගන්නවා. මේක අපි කරන ලොකු වැරද්දක්. මොකද අපේ ඇඟ ඇතුලේ උණ තියෙනකොට අපේ ඇඟේ උෂ්ණත්වය වැඩිනේ. තාපය වැඩි. මේක පිට වෙන්න දෙන්න ඕන. හොඳට සර්කියුලේට් වෙන්න දෙන්න ඕන. වාතයට මිශ්‍ර වෙන්න දෙන්න ඕන. හරිද? අපි පොරව ගත්තාම මොකද වෙන්නේ? අපේ ඇඟේ ඇතුලේ අර නිෂ්පාදනය වෙන උෂ්ණත්වය, නිෂ්පාදනය වෙන තාපය එළියට දී ගන්න විදියක් නෑ. මේක අපේ ඇඟ ඇතුලේම කරගෙන පටන් ගන්නවා. ඇඟ ඇතුලේම රැඳෙන්න පටන් ගන්නවා. අපේ උණ තව වැඩි වෙනවා. ඒක නිසා උණ හැදුනහම කොයින් වෙලාවකවත් අනවශ්‍ය විදිහට පොරව ගන්න එපා. පුළුවන් තරම් සැහැල්ලු ඇඳුම් අඳින්න. මූණ විශේෂයෙන් වහගන්නකොට නහය කට වහගෙන පොරව ගන්න එපා. මොකද අපේ ඇඟ ඇතුලේ නිෂ්පාදනය වෙන තාපය මේ හම සහ ප්‍රාශ්වාස වාතය හරහා පරිසරයට මුදා හරින්න අවස්ථාව සලසලා දී යුතුයි. එතකොට තමයි අපේ ඇඟ ඇතුලේ ස්වාභාවික උෂ්ණත්වය පාලනය වෙන්න උදව් වෙන්නේ. ඒක පහසුවක් වෙන්නේ. ඒක නිසා පොරවගෙන නිදා ගන්න එපා. අනවශ්‍ය විදිහට අඳුන් අඳින්න එපා. ඔයාට උණ තියෙනවා නම්. උණක් හැදුනම අපි දෙවැනියට කරන ප්‍රධානම වැරද්ද මිස්ටේක් එක තමයි අපිට අවශ්‍ය තරම් එඳට අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම. ඒ කියන්නේ උණ හැදුනහම මොකද වෙන්නේ? අපේ ඇඟ ඇතුලේ තාපය නිෂ්පාදනය වෙන උෂ්ණත්වය වැඩි. එතකොට මොකද වෙන්නේ? අපිට නිතර උදාඩිය දානවා. මට දැන් උදාඩිය දාලා තියෙන මට උණ නිසා. එතකොට මොකද වෙන්නේ? අපේ ඇඟේ තියෙන ලික්විඩ්ස් ඒ කියන්නේ ද්‍රව ජලය නිතරම දාඩිය හරහා සහ ප්‍රාශ්වාස වාතය හරහා මොකද වෙන්නේ? පිට වෙනවා. අපේ ඇඟ ඇතුලේ තියෙන ජලය මදි වෙනවා. අපි ඩීහයිඩ්‍රේට් වෙනවා. يعني විජල නෙමෙයි. විජල වෙනවා කියන්නේ තාම දරුණු තත්ත්වයක්. උණ හැදිලා ඉන්න කෙනෙක් විජලණයටපත් වෙනවා කියන්නේ ඒක ඊටාම භයානක තත්ත්වයක්. මොකද ජලය තමයි අපේ ඇඟ ඇතුලේ උෂ්ණත්වය මේ වෙලාවේ පාලනය කරගන්න අවශ්‍ය වැදගත්ම සාධකයක් විදිහට අපිට සලකන්න පුළුවන්. හරි. එතකොට ඒක නිසා අනිවාර්යෙන් ඔයාට උණ තියෙනවා නම් හොඳට ජලය පානය කරන්න. ප්ලේන් වෝටර් ඒ කියන්නේ හොඳ පිරිසිදු පානීය ජලය. ඒක උණු වතුර නෙවෙයි ඇල් වතුර පානය කරනවා නම් වඩාත් හොඳයි. හරිද? එතකොට උණ බහින ප්‍රමාණය අපිට ඉක්මන් කරගන්න පුළුවන්. ඉක්මනට බස්ස ගන්න පුළුවන්. සහ ඊට අමතරව අපිට පුළුවන් ජීවනි ORS කියන්නේ අපි නේද? ජීවනි වගේ දේවල් පානය කරන්න. ඒකෙනුත් ඔයාට ඔයාගේ ඇඟ හයිඩ්‍රේට් කරලා තියාගන්න පුළුවන්. විජලනයටපත් වෙන්නේ නැතුව. ඊට අමතරව අපි ඉතින් ඔය සිංහල මිනිස්සුනේ නේද? අපි පානය කරනවානේ කොත්තමල්ලි, ඔය වෙනිමැල් ගැට අන්න ඒ වගේ ඖෂධීය පානයනුත් පානය කරන එක ඉතාම හොඳයි. හැබැයි මම ඕනතරම් හොස්පිටල් වල වැඩ කරනකොටත් දැකලා තියෙනවා උණ හැදුනට පස්සේ උණ හැදිලා ඉන්න ලෙඩාට ඔය සීනි කලවම් කරපු බීම වර්ග මයිලෝ ඊට පස්සේ කෝපි ඊටත් අමතරව කැෆේන් අන්තර්ගත මම ඉස්සෙල්ලා කිව්වේ මයිලෝ වගේ ඒ වගේ දේවලුත් පානය කරන්න ලබා දෙනවා. මේ සීනි අන්තර්ගත සහ කැෆේන් අන්තර්ගත පානයන් පානය කිරීම උණ හැදිලා ඉන්න ලෙඩෙකුට එයාගේ උණ තත්ත්වය තව වැඩි කරන්න දායක වෙනවා මිසක් අඩු කරන්න දායක වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ජලය පානය කරන්න. ඊළඟට උණක් හැදුනහම අපි කරන බරපතල වැරද්දක් තමයි මිස්ටේක් එකක් තමයි මේක. තුන්වෙනි වැරද්ද සැහැල්ලු ආහාරයක්වත් ආහාරයට නොගෙන සිටීම කැම් කන්නේ නැති එක. ඔව්. උණ හැදුනහම කන්න අමාරුයි. කන්න අපිරිය හිතයි නේද? එතකොට අර ලොකු ලොකු බර දේවල් කන්න බෑ. කන්න යනකොට වමන යනවා. ප්‍රශ්න තියෙනවා. හරිද?
හැබැයි උණ හැදුනාම ඇත්ත. බර කෑම කන්නත් එපා. ඒක කන්න හොඳ නෑ. මොකද ඒවා දිරවන්න වැඩි ශක්තියක් ඕන නේද? වැඩි වෙලාවක් ඕන. උණ හැදිලා ඉන්නවා කියන්නේ මොකක්ද දැන් වෙලා තියෙනවා. ඔයාගේ ප්‍රෙෂර් ශක්තිය අඩු වෙලා ඔයාට මේ ඉන්ෆෙක්ෂන්ස් එක විස බීජයක සරන් කරන්න යනකට හයි ඕන. හැබැයි ලොකු යමක් කෑවොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක දිරවන්නත් ඇඟට හයි ඕන වෙනම ශක්තිය ඕන එනර්ජි එක ඕන. ඒක නිසා ලොකු බර කෑම කන්න එපා. හැබැයි වෙලාවට කලාවට සැහැල්ලු දිරවන්න ලේසි දියරමය ආහාර හරි ඉක්මනටම දිරවලා අවශෝෂණය කරලා ශක්තිය ඇඟට ලබා දෙන්න පුළුවන් ආහාරයට ගන්න එක තමයි සුදුසු. සුප් කැන්ද වර්ග නේද? ඒ වගේ දේවල් ඔය තඹ පෙළවලු තඹ මාස් නේද? බිත්තරයක් වගේ දෙයක් ඒ වගේ දේවල් ආහාරයට ගන්න ඕන. ඒ වගේ දේවල්වත් ආහාරයට ගන්න නැත්තම් වෙන වැඩේ තමයි දැන් උණ හැදිලා ඔයාගේ ඇඟේ ප්‍රශක්තිය දුර්වලයි. මේ වෙලාව ඔයාට ඉන්ෆෙක්ෂන්ස් වලට විරුද්ධව ඇඟට ෆයිට් කරන්න ශක්තිය ඕන එනර්ජි ඕන. ඒ එනර්ජි එක අවශ්‍යයි කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම එනර්ජි කොහින්ද ලැබෙන්නේ? ආහාර වලින් තමයි ලැබෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් අර කියපු විදිහේ කෑම වර්ග ඔයා උණ හැදුනහම ආහාරයට ගන්නම ඕන. උණ හැදුනහම අපි ඊළඟට කරන ප්‍රධාන සහ බරපතලම වැරද්දක් තමයි මේක තමයි අංක 4. තමන්ගේ මතයට තමන්ගේ ගෙදර තියෙන බෙහෙත් පානය කරන එක තමන්ට හොඳයි කියලා හිතන බෙහෙත් එකක් පානය කරලා ඒත් උණ හොඳ වුණ නැත්තම් තමයි අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ වෛද්‍යවරයෙක් හම්බෙන්න දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න. උණක් හැදුනහම මේ වැරද්ද නම් කොහොමත් කරන්න එපා. මොකද තමන්ට උණ තියෙනවා නම් දවස් දෙකකට වඩා අනිවාර්යයෙන්ම හැකි තරම් ඉක්මනින් වෛද්‍යවරයෙක් හම්බෙන්න වෛද්‍යවරයා මාර්ගයෙන් ඔයා මේකට හරියන විදිහේ බෙහෙත් අරගෙන ඒව බොන්න වෙලාවට කලාවට. මොකද එහෙම කරේ නැතු ඔයාගේ මතයට බෙහෙත් ගන්නවා කියන්නේ ඔයා බොහෝ වෙලාවට ගන්නේ පේන් කිලර්ස් වේදනානාශක ඖෂධ සහ ඇන්ටිබයොටික්ස් වල. මේවා තමන්ගේ හිතු මතයට නිතර භාවිත කරන එක බෙහෙත් අවභාවිතා කිරීමක්. ඒක පුරුද්දක් කරගන්න හොඳ නෑ සහ ඒක ඔයාගේ ජීවිතයට බලපෑම් කරන්න පුළුවන් දෙයක්. හරි. එහෙනම් මෙච්චර කාලයක් තමන්ට උණක් හැදුනහම මම දන්නවා ඔයාලා ගොඩ දෙනෙක් මේ වැරදි 4ම කරන්නේ නැති. එහෙම නැත්නම් මේ වැරදි වලින් වැඩි ප්‍රමාණයක් කරන්නේ නැති. ඒක නිසා ආයේ මේ වැරදි 4 කරන්න එපා. මං කියපු විදිහට ඒ වැරදි 4 හදාගන්න. එහෙනම් ගිහින් හැමෝටම ජය වේවා. පරිස්සමින් ඉන්න.